මගේ යාළුවන්ව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද නම් ඉතින් වැහි සද්දෙත් එක්කම තමයි මට voice කරන්න උනේ. උදේට මුංගට කිරිබත් ටිකක් හදලා ලුණු මිරිසක් හදාගත්තා. ඔන්න බලන්නකෝ. මම මගේ වළං වල කරමූඩි ටික පේන්ට් කරගත්තා. වැස්ස දවස් වලට එන කම්මැලිකමත් එක්ක ඉතින් කරන්න වැඩකුත් එපැයි නේද? කොච්චර ගෙදර වැඩ තිබුණත් මෙන්න මේ වගේ වැඩ ටිකකුත් ඉතින් මම කරගත්තා. ගෙදර වැඩ කරන අතරේ හරිම කම්මැලිකමක් එනවනේ වැස්සත් එක්ක. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ මෙන්න මේ වගේ වැඩක් කරනවා. එහෙම නැත්නම් කොහේ හරි මුල්ලක් අල්ලන් අස් කරනවා. අන්න ඒ වගේ රස කෑමක් හදනවා. ඒ වගේ ඉතින් මොන හරි දේවල් ටිකක් කරගන්න එකයි මම කම්මැලිකම නැති කරගන්න කරන්නේ. අද මම හිතුවා මගේ අලුත් වළං සෙට් එකෙන් දවල්ට කෑම හදන්න. උයනවා කියලා අද ගොඩක් දේවල් උයා ගන්න නැහැ. මොකද උයපු කෑමත් ඉතුරු තියෙනවා. ඉතින් අද මම ඔයාලට අලුත් විදියකට නිවිති හදන්න කියලා දෙන්න. බලන්නකෝ මම මේ නිවිති හදන විදිය ඔයාලත් මීට කලින් හදලා තියෙනවද කියලා. වළං වල ඉස්සෙල්ලාම උයද්දී අපි ටෙම්පරාදු කරන දේවල් හදන්න හොඳ නැහැ. එතකොට වළං පුපුරනවලු. ඉතින් මං අද කරන්නේ ටෙම්පරාදු කරන ඒවා කරන්නේ නැතුව වළං වල කිරට උයන ඒවා වතුරෙන් උයන ඒවා උයා ගන්න එක. ඔන්න ඉතින් උයා ගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ලෑස්ති කරලා දැන් නිවිති ටිකත් කපාගෙන බෝංචි ටිකත් මං කපා ගන්නවා. මේ බටර් බෝංචි කිරට එව්වම හරිම රසයි. ඉතින් අද මම බටර් බෝංචි ටිකක් උයලා නිවිති ඇඹුල හදලා ඊයේ හදපු මාළු තියෙනවා ඒකත් එක්ක දවල්ට කෑම එක ලෑස්ති කරගන්නම් කියලායි හිතුවේ. දැන් අවශ්‍ය කරන හැම දෙයක්ම දාගමුකෝ. නිවිති එකට මම සුදු ලුණු ටිකක් දාලා ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා කහ කුඩු ටිකක් දාලා තම්බ ගන්නවා. වතුර ගොඩක් දාගන්න වතුර පොඩ්ඩක් දාලා අපි පොඩ්ඩක් මලව ගන්නයි ඕනේ. මේ වගේ වතුර චුට්ටක් දාලා අපි නිවිති එකට වතුර මදි වගේ නම් පස්සේ ටිකක් දාගමු. දැන් ඉතින් මූඩියෙන් වහලා අපි නිවිති එක මලව ගමු. ඒ වගේම බෝංචි ටිකත් මම වතුරෙන් තම්බලා අන්තිමට මිටි කිරි ටිකක් දාගන්නවා. අනිත් ලිපෙන් මාළු ටිකත් රත් වෙන්න තිබ්බා. විටින් විට නිවිති එක මෙන්න මේ වගේ මූඩිය ඇරලා අපි කවලම් කරගමු. තව ටිකක් වතුර දාගන්නවා. වතුර ටිකක් මදි කියලා දැනුන හින්දා. මේ වගේ කවලම් කරලා ආයෙත් මූඩියෙන් වහලා තියමුකෝ.
ඒ අතර බෝංචි ටිකත් විටින් විට මෙන්න මේ වගේ කවලම් කරලා පියනින් වහලා තඹ ගන්නවා. විටින් විට පියන ඇරලා අපි මෙන්න මේ විදියට නිවිති එක පෙරලා ගන්න ඕනේ. මොකද හැම පැත්තක්ම හොඳට මැලවෙන්න. ලා පාටට තියෙන නිවිති කොලේ තද පාට වෙනකම් මලව ගන්නයි ඕනේ. ආයෙත් අපි පියනින් ටිකක් වහලා තියමුකෝ. ඊට පස්සේ විනාඩියකින් විතර පස්සේ ආයෙත් මේ විදියට පියන ඇරලා බලමු. නිවිති එක මැලවිලාද කියලා. දැන් නම් මැලවිලා තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ මේ නිවිති ටික ඔයගොල්ලන්ට පුළුවන් නම් මත් ගා ගන්න ඔය වලඳිම මම කරන්නේ බ්ලෙන්ඩ් කරගන්න එක. මම ඉතින් දැන් ග්‍රයින්ඩර් කප් එකට මේ නිවිති ඔක්කොම ටික දාලා වතුර ටිකකුත් දාලා හොඳ මේ විදියට ග්‍රයින්ඩ් කරගත්ත නිවිති එක අපි දැන් ආයෙත් වලඳට දාලා බලන්නකො මම ඊට පස්සේ මොකද දාන්නේ කියලා. ග්‍රයින්ඩ් කරගත්ත පේස්ට් එක මෙන්න මේ විදියට වලඳට දාලා ඊට පස්සේ මම කරන්නේ මේකට සියඹලා ටිකක් එකතු කරගන්න එක. සියඹලා ලුණු ඒවා ඔයගොල්ලන්ට අවශ්‍ය පදමට එකතු කරගන්න. සියඹලා ටිකක් වැඩිපුර ආවනම් රසයි. මේ සියඹලා එක හරිම ඇඹුල්. ඒ නිසා මම චුට්ටක් එකතු කරගන්නවා. මේ වෙලාවෙම ලුණු රසත් බලලා ලුණු මදි නම් තව ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට ටිකක් උකු වෙනකන් අපි උයාගමු. දැන් මම ටෙම්පරාදුව හදාගන්නයි යන්නේ. ටෙම්පරාදුව නම් ඉතින් ඔයගොල්ලෝ දන්න විදියට අපි දැන් පරිප්පු ටෙම්පරාදු කරන්නේ. අන්න ඒ විදියටම මේකටත් ටෙම්පරාදුව හදාගන්නයි තියෙන්නේ. තෙල් ටිකක් දාලා ඒකට අබ ටිකකුයි සූදුරු ටිකකුයි දාලා ඊට පස්සේ ලුණු ටිකක් වීලිපු මිරිස් ටිකක් ඒ වගේම කරපිංචා ඒව දාලා ටෙම්පරාදුව වක් කරගන්නයි තියෙන්නේ නිවිති එකට. මැටි බලන් අලුතින්ම උයද්දී ටෙම්පරාදු කරනවා නම් මෙන්න මේ විදියට ටෙම්පරාදුව වෙනම හදලා අපි උයන දෙයට එකතු කරගන්න. ටික කාලයක් යනකොට වලඳ හරියටම පදම් වුණාට පස්සේ අපිට පුළුවන් වලඳෙම ටෙම්පරාදු කරගන්න. දැන් ඔන්න ඔය විදියට මම ටෙම්පරාදුව නිවිති එකට වක් කරගන්නවා. ඊට පස්සේ ඉතින් හොඳට කවලම් කරලා අපේ නිවිති ඇඹුල ලෑස්ති. මන් දන්නේ ඔයාලා මේකට කැමති වෙයිද කියලා. ඒත් ඉතින් චුට්ටක් විතර හදලා බලන්නකෝ ඔයගොල්ලෝ මේ රසට කැමතිද කියලා. මන් නම් හරිම ආසයි. පොඩි කාලේ අපේ අම්මා මේක හදලා දෙනවා. මේකත් එක්ක විතරක් හරි ඉතින් අපි බත් කනවා. ඔන්න ඉතින් දවල්ට නිවිති ඇඹුල බෝංචි කිරට සැමන් මාළු වියලා. අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා මං හිතනවා. ආයෙත් දවසක එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලට මං ගොඩාක් ආදරෙයි. ගිහින් එන්නම්. ජේසු පිහිටයි.